අපේ මුළු ලෝකයම සිතියම්ගත කර අවසන් වී ඇතැවට සිතෙනවාද? සෑම අඟලක්ම චන්ද්‍රිකාවලේ නිරීක්ෂණය කරන කාලෙක මුළු දූපතක්ම අතුරුදහන් වේ යයි කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මම දැන් කියන්නේ අවුරුදු 600කට වඩා පැරණි අద్භූත පොතක් ගැන. ඒ වොයිනිච් අත්පිටපත ලෙසින් තිබුණා. ඒ ලියා ඇත්තේ කවුරුන්දයි කවුරුවත් දන්නේ නැහැ. ඒකේ භාෂාව තාමත් හඳුනාගෙන නැහැ. ඒත් මේ අත්පිටපතේ එක පිටුවක තියෙන සිටියම විද්‍යාඥයන්ගේ නින්ද නැති කර. ඒ සිතියම් පෙන්වන්නේ අද වන විට පැසිෆික් සාගරයෙන් සදහටම මැකී ගිය අද්භූත දූපත. මේක සාමාන්‍ය කතාවක් නෙමෙයි. මේක මුළු දූපතක්ම නැතිවීමේ භයානක අපිරහසක්. ඩියුපොයින්ට් ගොසිප් සමග අපි අද ඒ රහස ආරබරමු. මුලින්ම අපි කතා කරමු මේ අත්පිටපත ගැන. මේ ඇත්තටම අවතාර පොතක් වගේ. ඒකේ වෛද්‍ය විද්‍යාව, තාර්ක විද්‍යාව සහ ශාක විද්‍යාව ගැන තිබුණත් එහි තියෙන ශාක සහ තරු ගැන උත්තර අපේ දැනට දන්න කිසිම ශාකයකට හෝ ග්‍රහලෝකයට ගැලපෙන්නේ නැහැ. මේ පොත ලෝකයේ ප්‍රබලම බුද්ධියංශ කියන්නේ DIA එක පවා වසර ගණනාවක් තිස්සේ විකේතනය කරන්න උත්සාහ කරා. ඒත් ඔවුන් අසාර්ථක වුණා. මේ පිටුපතරින් තමයි අපේ අද කතාවේ ප්‍රධාන සාක්ෂිය හමු වෙන්නේ. මේ තමයි අద్භූත භූගෝලීය සිතියම. මෙම සිතියමේ පැසිෆික් කලාපයට සමානයයි අනුමාන කළ හැකි ස්ථානයක විශාල දූපතක් ඇත තිබුණා. එය අත්පිටපතේ හිමිකරුවා වූ විල්ෆ්‍රඩ් වොයිනිච්ගේ නමින්ම කැප්ටන් වොයිනිච්ගේ දූපත ලෙස හැඳින්වෙනවා. මේ දූපතේ තියෙන විශේෂත්වය තමයි එහි ඇඳ තිබෙන භයානක පෙන්වති ශාක සහ විකාර සත්ව රූප. එවැගේම පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයට සමාන විශාල විහාරස්ථාන සහ අමුතු නටබුන් රැසක්ම මේ සිතියමේ සටහන් කර තිබුණා. නමුත් අද ලෝක සිතියම ගැන බැලු විට එහෙම කණ්ඩාංකවල ඇත්තේ නිල් පාටින් දිදුලන ඒ සාගරය පමණයි. දැන් ප්‍රශ්නය මේකයි. මේ දූපතට ඇත්තට මොකක්ද උනේ? මේ සම්බන්ධව බය උපදවන න්‍යායන් කිහිපයක් තියෙනවා. අපි ඒ න්‍යායන් ගැන හොයලා බලමු. පළවෙනි එක තමයි විද්‍යාත්මක මරණය. දූපත ඉතා දුර්වල ගිනිකඳු පාෂාණ මත පිහිටා තියෙන්න ඇති. වසර ගණනාවක් පුරා ඇති වූ දැවැන්ත භූකම්පන සහ සුනාමි හේතුවෙන් මුළු දූපතම සදහටම සාගරයට ඇද වැටි ගිලී යන්නට ඇති. අන්න එක තමයි පළවෙනි න්‍යාය. දෙවෙනි එක තමයි රහස් සංගවා ගැනීම. මෙම දූපතේ මිනිසාට අයිති නැති විශාල බලශක්ති ප්‍රභවයක් හෝ පුරාණ තාක්ෂණයක් තියෙන්නද. එම රහස ලෝකයාට දැන ගැනීම වැළැක්වීම සඳහා බලවත් රහස් සමාජයක් හෝ රජයක් විසින් හිතා මතාම එය සිතියම් වලින් මැකීමට සහ එහි පැවැත්ම වසන් කිරීමට උත්සාහ කරලා තියෙනවා. ඉතින් තුන්වෙනි එක අවතාර දූපත. භූගෝල විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ෆැන්ටම් අයිලන්ඩයක් කියලා. ඒ කියන්නේ පුරාණ නැවියන් වැරදි ලෙස සටහන් කළ සැබවින්ම නොතිබූ දූපතක්. ඒත් එවැනි පුළුල් සිතියමක් වැරදි විය හැකිද? එම රූප සටහන් වල සත්‍යතාවය කුමක්ද? අතුරුදන් වූ කැප්ටන් වොයිනිච්ගේ දූපත අදටත් තියෙනවද? නැත්නම් මේ ඉතිහාසයේ කිසියම් දිනයක මුහුදේ අඳුරට ගිලී ගියාද?
වොයිනිච් අත්පිටපතේ තියෙන භාෂාව කවදා හෝ විකේතනය කළොත් මේ දූපතේ කතාව අපිට සොයාගන්න පුළුවන් වෙයි. එතෙක් මේ ලෝකේ වැඩි දෙනෙක් නොදන්න විඋපදවන විසඳාගත නොහැකි අභිරහසක් ලෙස මේක තියේවි. ඉතින් ඔබේ මතය මොකක්ද? මේ දූපත ඇත්තරම පැවතුනාද? පහලින් කමෙන්ට් කරන්න. නිව් පොයින්ට් ගොසිප් චැනලයේ තවත් මේ නොදන්න අද්භූත රහස් දැන ගැනීමට දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.